මට මේ ළඟදී මාකටිං ෆැකල්ටි එක ලෙක්චර් එකක් කරන්න හම්බුණා. එයාලගේ කරිකියුලම් එක ගත්තම මං උඩ ඉඳන් පල්ලෙහාට බැලුවා අවුරුදු 4ක උගන්වන දේවල්. ඒ හැම එකක්ම මේ විදිහේ AI එකකට කරන්න පුළුවන්. ඒ කියන්නේ brainstorming, computer analysis, market research, strategies building, social media planning මේ වගේ ගොඩක් දේවල්. හැබැයි ඒකෙන් අදහස් වෙනවද මේ ඩිග්‍රිය වැලිඩ් නෑ කියලා. ගොඩක් දෙනෙක් ඒක ප්‍රශ්නයක්. එතකොට දැන් මේක සම්පූර්ණයෙන් AI වලින් රිප්ලේස් කරන්න පුළුවන්ද? හැබැයි දැන් AI ගෙන් වැඩේ ගන්න නම් හරියට මේවා ප්ලෑන් කරන්න පුළුවන් වෙන්න ඕන LLM එක දැන්. හරියට ගත්තොත් තමන් ගාව ඉන්න ඉන්ටර්න් කෙනෙක්ගෙට දෙයක් කියලා වැඩේ ගන්න මේ කමියුනිකේෂන් කරලා ස්පෙસિෆික් එයාට ඩිසිෂන්ස් ගන්න ඕන දේවල් එකින් එක එකින් එක පෙළ ගස්වල දෙන්න ඕන. කියන්න ඕන. එතකොට මේ දේවල් කියන්න නම් මේ දේවල් ගැන දැන් අපි හිතමු KPIs ටිකක් හදා ගන්න ඕනේ. මේ KPIs කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් තියෙන්න ඕනේ. එයා දෙන ආන්සර් එක හරිද මේක මෙහෙම වුණොත් හොඳයි කියලා කියන්න හරි. කොහොමත් මේක මේ ෆයිනල් එක පොයින්ට් එකකින් ආන්සර් එකක් අරගන්න බෑ. මේක ඩිස්කෂන් එකක්. එයාත් එක්ක හරියට නිකන් දැන් AI කෝවර්කර් කෙනෙක්.